ඉතින් කොහොමද ඔයාලට? ඉතින් අපිට gift එකක් ඇවිල්ලා තියෙනවා. හැබැයි මේක අපි දෙන්නට නෙමෙයි අපේ බබාට. අපි බලමු ඉතින් මේ gift එකේ මොනවද තියෙන්නේ කියලා මේ ඔබ එක්කන message එකක් දාලා තිබුණා. ඉතින් අපි බලමු මේක කඩලා මේ මොනවද තියෙන්නේ කියලා. අපිට එහෙම මුකුත් කිව්වෙත් නෑ මේ gift එකේ මොනවද තියෙන්නේ කියලා. ඉතින් අපි කඩලම බලමු මේ gift එකේ මොනවද තියෙන්නේ කියලා. ඇත්තම කිව්වොත් අපිට මේ පැකේජ් එක ඇවිල්ලා දවස් 3ක් 4ක් වෙනවා. වීඩියෝ එකක් කරන්න හිතාගෙන හිටියට වීඩියෝ එකක් කරන්න ටයිම් එකක් හම්බුනේම නැහැ. බිස්නස් එකේ වැඩයි බබාගේ වැඩයි ඔක්කොම එක්ක වෙලාවක් තිබුණෙම නැහැ. කොහොම හරි වෙලාවක් හොයාගෙන තමයි මේ වීඩියෝ එක කරේ. පැකේජ් එක කඩලා ඒකේ තියෙන මොනවද කියලා බලනකොට හිතට මාරම සතුටක් ආවේ. ඒකේ තියෙන අයිටම්ස් දැක්කහම ඉතින් බලන්නකෝ ඔයාලටත් පේනවා ඇතිනේ මේ අයිටම්ස් මොන තරම් ලස්සනද කියලා. බබාගේ රූම් එක ලස්සන කරගන්න පුළුවන් ලස්සනම ලස්සන වෝල් ස්ටිකර්ස් ටිකක් තමයි අපිට එවලා තිබුණේ. ඉතින් ඒවා මාරම ලස්සනයි. ඔයාලටත් පේනවා ඇති වීඩියෝ එකේ මොන තරම් ලස්සනට ඒවා තියනවාද කියලා. මේ හැම එකක්ම එයා අතින්ම කට් කරපුවා. මාරම ලස්සනට තියනවා ඒ ටික. ඔයාලටත් පුළුවන් යාළගේ පේජ් එකට ගිහිල්ලා ආගේ බබාගේ රූම් එක ලස්සන කරගන්න මේ වගේ අයිටම්ස් එයාගෙන් අරගන්න. එයා අපිට ලෙටර් එකකුත් එවලා තියෙනවා. අපි බලමු මේ ලෙටර් එකේ මොනවද අපිට කියලා තියෙන්නේ කියලා. ඉතින් එයා ස්මෝල් බිස්නස් එකක් කරන අක්කා කෙනෙක්. ඉතින් ඔයාලටත් පුළුවන් මේ වගේ ලස්සන බේබි අයිටම්ස් ඔයාලගේ රූම් එක ලස්සන කරගන්න. ඔයාලට කැමති විදිහට මේ විදිහට හදාගන්න පුළුවන්. ඉතින් ඇත්තට මේ අයිටම්ස් ඔක්කොම ලස්සනයි. අපි දාන්නම් එයාගේ පේජ් එකත්. ඔයාලට පුළුවන් පේජ් එකට ගිහිල්ලා එයාගේ වැඩ බලලා එයාට ඕඩර් එකක් දාන්න. ආදරණීය අලුත් අම්මට සහ තාත්තාට බුදු සරණයි පැටියටයි ඔයාලා දෙන්නට. මේ මගේ පුංචි ස්මෝල් බිස්නස් එකෙන් මේ වගේ gift එකක් එවන පළවෙනි වතාව. ඔයාලගේ ෆෑන් බේස් එකෙන් කෙනෙක් තමයි මම. මගේ පේජ් එක Fairyland Creation. මගේ පේජ් එක ෆලෝ කරලා පොඩි සපෝට් එකක් දෙන්න අයියේ අක්කේ. පැටියත් එක්ක ගෙවන ජීවිතයේ සුන්දර ලස්සන කාලයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි. ඉතින් එයාටත් අපිට වගේම චූටි පැටියෙක් ඉන්නවා. ඉතින් ඔයාගේ බිස්නස් එක සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.